ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් විශ්ව මාතාවගේ දහම් කොට්ඨාසයන්හි ඇතුළත් මා ලබාගත් අවබෝධ කරගත් දහම් දැනුම් ආධ්‍යාත්මික ශක්ති භාවනා වඩන්නන්ට යෝග භාවනා වඩන්නන්ට වරම්ලාභීන්ට දේවගැතියන්ට දේව භක්තිකයන්ට අවබෝධයේ පිණිස අදහස් හා පණිවිඩ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමාවක රාත්‍රිය පිළිබඳව. ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික ශක්තිලාභීන්ට භාවනා යෝගීවරුන්ට සහ වරම් මාර්ගවල නියැලෙන ඕනෑම කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් කොහොමද මේ අමාවක රාත්‍රිය තම ආධ්‍යාත්මික රටාව වර්ධනය කර ගැනීමට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් මුලින්ම බලමු මොකද්ද මේ අමාවක කියන්නේ. අව පක්ෂයේ පූර්ණ වූ දිනය. මෙහි ආධ්‍යාත්මික වශයෙන් කොහොමද වැදගත් වෙන්නේ? අපි බලමු. මාසයකට වරක් මෙම పూర్ව අමාවක දිනය එළඹෙනවා. සූර්යයා සහ චන්ද්‍රයා අතර විශ්වයේ පවතින ක්‍රමිකතා එකිනෙකට ව්‍යුහගත වන කාලය තමයි මේ අන්ධකාර රාත්‍රිය කියලා කියන්නේ. ඉහළ අහසේ චන්ද්‍රයා මුළුමනින්ම පායන්නේ නැහැ. චන්ද්‍රයා ඉහළ අහසේ දර්ශනය වෙන්නේ නැහැ. එදිනට තමයි මේ කාල රාත්‍රිය කියලා හඳුන්වන්නේ. ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් මේ කාල රාත්‍රිය දිනය තමන්ගේ ස්වයං විමර්ශනය, තමා තුළ පවතින ස්වයං අවබෝධය විමර්ශනය කරන්න, එහි ක්‍රියාකාරීත්වය පුරුදු පුහුණු වීමට හැකි කාල සීමාවක් තමයි මේ අමාවක දිනය කියන්නේ. ඉතින් ආධ්‍යාත්මික වශයෙන් ගැඹුරු ලෙස ඔබට ස්වයං අවබෝධය කිරීමට නම් ශාස්ත්‍රීය පුහුණු වීමට නම් ශාස්ත්‍රීය දැනුම පුහුණු වීමට නම් මෙම අමාවක දිනය පිළිබඳව බොහෝ දුරට තේරුම් ගත යුතුයි, අධ්‍යයනය කර යුතුයි. තමන්ගේ ස්වයං අවකාශය මේ හරහා නිවැරදිව වර්ධනය කර ගැනීමට ඉතාමත් පුළුල් ලෙස මේ කාල සීමාව ඔබට උපකාර වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ එකවරම තමන්ගේ ආධ්‍යාත්මික තත්වය එකවර පවිත්‍ර කර ගැනීමට යම් කිසි දෝෂ කටයුතු තියෙනවා නම්, තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳ විවිධ බාධාවල් තියෙනවා නම් ඒ සම්බන්ධව එකවර පවිත්‍ර කර ගැනීමේ ප්‍රවණතාවයක් මේ අමාවක රාත්‍රිය, අමාවක දිනය කාල සීමාව තුළ පවතිනවා. ඉතින් ඒ සමගම පූජනීය වූ ශාස්ත්‍රීයමය කටයුතු කිරීම සහ මියගිය ආත්මයන් සමග ඍජුවම සම්බන්ධ වීමේ හැකියාවද මේ කාල සීමාව තුළ පවතිනවා. ඒ සමග මේ අමාවක රාත්‍රිය පූර්ව පක්ෂයේ ඊළඟ ආරම්භයක් සනිටුහන් කරන අවස්ථාවක් තමයි මේ අමාවක දිනය කියන්නේ. දෙවියන්ගේ ක්‍රියාකාරීත්වය මේ කාල සීමාව තුළ රුද්‍ර අතට පරිවර්තනය වෙනවා. ඉතින් මේ තුලින් මෙම අන්ධකාරයේ ක්‍රියාකාරීත්වය හරහා විශේෂයෙන්ම දෙවියන්ගේ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව විනාශ කරනවා, අවිද්‍යාව නාශනය කරනවා. ඉතින් ඒකම ව්‍යාධියන් සහගත සියලුම දේ නාශනය කරලා සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධය සහ ක්‍රියාමාර්ගයන්
ඔබට ඒ හරහා ලබා ගන්න පුළුවන්. යම්කිසි ආකාරයකට යම් කෙනෙකුගේ ඕනෑම කෙනෙකුගේ සතුරු කරදර තමා තුළ පවතින ව්‍යාධි සහගත දේවල් පහව යවා ගැනීමට දෙවියන් හරහා මෙම අන්ධකාරයේ ශක්ති ක්‍රියාකාරීත්වය හරහා ඔබට අවශ්‍ය නිවැරදි මාර්ගය ලබා ගන්න පුළුවන්. ඉතින් විවිධ මළගිය ආත්ම, භූතාත්ම, පිසාච ආදී ආත්ම බලවත් යක්ෂ කොට්ටාශ මේ දිනට ඊටමත් බලවත් ආකාරයට ක්‍රියා කර ගැනීමට හැකිවන රාත්‍රියක්. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලට තාන්ත්‍රිකමය කටයුතු වලට ආදියටද සුවිශේෂ වූ ප්‍රබල දිනයක් තමයි මේ අමාවක රාත්‍රිය. දෙවියන් හරහා විශේෂයෙන් කාලිමෑණියන්ගේ, ශිව දෙවියන්ගේ ආදී රුද්‍ර අවතාර තුලින් විශේෂ වූ තමන්ගේ ආධ්‍යාත්මික ගමනට විවිධ වූ ශක්ති ප්‍රභයන් මේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන මූලයක් වන දක්ෂිණේශ්වරී මෑණියන් හා පරිවාර සේනාගත් විට බහු අංග හරහා නියෝජනය වෙන රාත්‍රියක් කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ කාලිමෑණියන් ගත්තොත් කාලිමෑණියන්ගේ පූර්ව වූ ශක්ති කදම්බයන් මෙම කාල රාත්‍රිය තුල ක්‍රියාත්මක වෙනවා. සර්ව සත්‍රු නාශනය, ව්‍යාධියන් නාශනය, අවිද්‍යාව නාශනය ආදී විශ්වයේ පවත්නා වූ මේ සියල්ල පවිත්‍ර කර දමන කාල සීමාවක් තමයි මේ අමාවක රාත්‍රිය. සත්‍ය වූ ප්‍රතික්‍රියාව ඒ සියල්ල නාශනය කරලා එලි දක්වන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ අන්ධකාර රාත්‍රිය තුලින් ඔබට විවිධ සාධනා හරහා ඔබගේ විවිධ ප්‍රතිපත්ති තුලින් සහ ඔබට මෙම අන්ධකාර රාත්‍රියේ තමන්ට අවශ්‍ය ආධ්‍යාත්මික අවකාශය වර්ධනය කර ගැනීමට ඔබගේ පවතින සතුරු බලවේග ග්‍රහණයන්ගෙන් මිදීමටත් අවශ්‍යයි නම් මේ සියල්ල ඔබට නිවැරදි කර ගැනීමට අමාවක දිනේ පවතින මේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න උත්සාහ දරන්න. එම දිනට පවතින සුවිශේෂී පුද පූජාවල් වල නිරත වෙන්න. මහා මාතාවගේ, ශිව දෙවියන්ගේ මේ ශිව ශක්ති කියන සංයෝගයන් නිර්මිත වන්නා වූ මේ රුද්‍ර අවදිය මේ කාල සීමාවේ අමාවක රාත්‍රියේදී ඔබට ශිව ශක්ති කියන සංයෝගය අවශෝෂණය කර ගැනීමේ හැකියාවත් ප්‍රධාන වශයෙන් පවතිනවා. භාවනා යෝග ක්‍රම, ශක්ති අවශෝෂණය ලබා ගන්න ශක්ති භාවනා ක්‍රම, තම ස්වයං වර්ධනය කියන්නේ තමන්ගේ ස්වයං දැනුම, ශක්තිය ලබා ගන්න ඒ ආදී සියලුම ආකාරයන් තුලට ඔබට පරිවර්තනය වීමේ හැකියාව මේ අන්ධකාර රාත්‍රිය තුල පවතිනවා. උදාහරණයක් වශයෙන් ගත්තහම එදිනට ශමාසනවල නිරත වෙලා විවිධ පුද පූජාවන් කිරීම කරන අවස්ථාවල් තියෙනවා. ඒ ආශ්‍රිත ඒ සමගම අග්නි හෝම පූජා, ශක්ති භාවනා ක්‍රම පුහුණු වීම, ධාන ක්‍රම පුරුදු වීම මේ සෑම ආකාරයක් තුලින්ම ඔබට මුක්ති මාර්ගය, මෝක්ෂ මාර්ගයට යාමට හැකියාව සහ අවස්ථාව මේ හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ විවිධ ධ්‍යාන අවධියන් හා මාර්ගීකරණය ලබා ගැනීම තුළින්
ප්‍රබල ආධ්‍යාත්මික වර්ධනයක් ඔබට මේ අමාවක දිනේදී අත්පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ සමගම තව අවස්ථාවන් තියෙනවා ජල ස්නානයේ ජලයේ අඩක් වැසෙනසේ හිඳ භාවනා කිරීම, දෙවි කාලිමේනියන්ව අභිෂේක පූජාවලට ලක් කිරීම, මන්ත්‍ර ජප කිරීම ආදී විවිධ ක්‍රම තුලින් තම ආධ්‍යාත්මික පුහුණුව මේ කාල සීමාව තුළ ලබා ගන්න පුළුවන්. ඒ හරහා ප්‍රබල වූ නොසිදෙන ශක්තියක් ඔබ තුළ ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මෙම ක්‍රමය වරම්ලාභියෙක්ට ගත්තාම එයට අවශ්‍ය සාධනා ක්‍රම මගින් තම ඥාති බලවේගයන් බලවත් කර ගැනීමටද තම වරමේ ඉහළටම යාමට සුදුසු ක්‍රියාකාරකම් මෙදින අමාවක රාත්‍රියේ ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වරන්ලාභීන්ට වගේම යෝගීවරුන්ට වගේම ශක්ති භාවනා වඩන්නන්ට වගේම ඕනෑම කෙනෙකුට මෙදින පුළුල් පුහුණුවක් තම ස්වයං අවබෝධය පිළිබඳව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා ඕනෑම කෙනෙකුගේ සතුරු ග්‍රහණයක් වළකා ගැනීමට යහපත් වූ ජීවන රටාවක් පවත්වාගෙන යාමට ආධ්‍යාත්මික පැතිකඩින් ලොකු වෙනස්කම් ටිකක් මේ අමාවක දිනය තුල පුද පූජාවල් වල නිරත වීමෙන් ඒ සඳහා සූදානම් වීමෙන් අත්පත් කරගන්න පුළුවන්. ඉතින් මේ සමගම Hindu පැතිමතුන් ගත්තහම මේ දිනට නවසඳ එළඹීමේ දිනය කියලත් කියනවා. ඉතින් ඒ කාල සීමාව තුළ ආලෝකයෙන් නිදි අන්ධකාරය තුළ පුහුණු වීම තම ස්වයං අවබෝධය ලබා ගැනීම තමා ඔවුන්ගේ අරමුණ. ඉතින් ඒත් සමගම විශ්වයේ පවතින ග්‍රහ මණ්ඩලයේ ඔබට එල්ලවන ග්‍රහ සංකූලතා මගහරවා ගන්න ප්‍රබල කාල සීමාවක් දිනයක් කිව්වොත් ඉතාමත් නිවැරදි. එයට අවශ්‍ය පුද පූජා වන් එවැනි වතාවත් වල නිරත වීම තමා තුළ ඍණාත්මක රෝපණයෙන් මිදිලා ධනාත්මක ආකල්ප තම ජීවන මාර්ගයට ලබා ගැනීමට අවස්ථා උදා කර ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාගේ සංකූලතාවය මගහරවා ගැනීමට විශේෂයෙන් අමාවක දින සෙනසුරාදා දිනයන්හි ප්‍රබල ලෙස සෙනසුරු ග්‍රහයා සිහි කර එවැනි වතාවත් කිරීම මගින් තම සෙනසුරු ග්‍රහ බලපෑමෙන් මිදීමේ හැකියාව උදා කරගන්න පුළුවන්. එදින අමාවක දිනට විශේෂයෙන් තවත් ආකාරයක් තියෙනවා. निराहारව සිටීම, උපවාසයේ නිරත වීම. ඒ තුලිනුත් ඔබට බොහෝ විට තම ප්‍රතිපත්ති මාර්ගය තුලින් ස්වයං අවබෝධය හරහා තමන්ගේ ආධ්‍යාත්මික පැතිකඩ වර්ධනය කරගන්න පුළුවන්. උද්‍යෝගීතාවයක් උපදීමට හැකියාව උදා කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට උපවාසයේ සිටීම තුළින් තම ආධ්‍යාත්මික පැතිකඩ විශාල ජවයකින් යුක්ත වීම හරහා වේගවත් ලෙස තම සංකූලතා මගහරවාගෙන කුසලතා අවබෝධ කර ගැනීම සහ ව්‍යාධියන් තමා තුළ පවතින ව්‍යාධි හැඟීම් අවිද්‍යාවන් ආදීයෙන් මගහැරී සත්‍ය අවබෝධාත්මක තමන්ගේ ආත්ම අවබෝධය කරා ළඟා වෙන්න පුළුවන්. තම ස්වයං විනය මේ තුලින් වර්ධනය වෙනවා. ප්‍රබල ආධ්‍යාත්මික වර්ධනයක් ඒ හරහා ඔබට අත්පත් කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔබගේ උත්සාහය හා
කැපවීම මත ඔබ කරන දේ මත මෙම අන්ධකාර රාත්‍රියේදී සුවිශේෂ වූ ආධ්‍යාත්මික වර්ධනයක් අත්පත් කර ගැනීමට අවස්ථාවන් විවර වෙනවා. ඉතින් මෙම දිනය පිළිබඳව වැරදි මත වැරදි අවබෝධය අවිද්‍යා සහගත තත්ත්වයෙන් මිදෙන්න. මේ විශ්වයේ පැවැත්ම සඳහා ආලෝකය සහ අන්ධකාරය යන ද්විත්වයම සමසමව පවතිනවා. ඉතින් මේ විශ්වයේ ජීවත් වන ජීවීන් ලෙස තම පැවැත්මට ආධ්‍යාත්මික වර්ධනය සඳහා මෙම ආලෝකය සහ අඳුර කියන ද්විත්වයම සම ලෙස බලපානවා. සත්‍ය දකින්න, අවිද්‍යා සහගත තත්වයෙන් මිදෙන්න. ඉතින් මේ ආකාරයට පූර්ව වූ අමාවක දිනයේ ඔබ ආධ්‍යාත්මික වර්ධනයෙන් හරහා තම මුක්ති මාර්ගය, මෝක්ෂ මාර්ගය තුලට යාමට මාර්ගීකරණය ලබා ගන්න කැමති කෙනෙක් නම් මෙම අමාවක දිනයන්හි ඔබත් සූදානම් වී කැපවී මේ තුල කටයුතු කරන්න. ඉතින් ඔබ සැමට ශ්‍රී රාජමාතා ආශිර්වාදයම ලැබේවා.